බොහෝ උත්සාහය සාර්ථකයි. ඉතාමත් දක්ෂ ලෙස පන්දුවම කරනවා. අපි බලමු මේ තුන්වන උත්සාහය සාර්ථක වෙයිද කියලා. ඔබගේ උණුසුම් අකුළු සංවාදයෙන් අපි ආයෙ දෙලමත් කරමු. තුන්වන උත්සාහය සාර්ථකයි. ඉතාමත් දක්ෂ ලෙස ලකුණු තුනක් රැස් කරගන්නවා මේ අවස්ථාවේ. අලුත් කියලා කියන්නේ අර දුවන සත්‍යය. ඒ වගේම ශරීරයේ උෂ්ණත්වය ශේෂ්ඨ සංකේත කුෂ්ඨතාවක් වෙනවා. මා දිනකට පැය කිහිපයක් ජලයට බහලා කාලය ගත කරනවා. ඒ මොකද මෙයාලගේ ශරීරයේ විශාල මාංශ පේශී ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන උෂ්ණත්වය ආව කරගන්න තමයි මේ ආකාරයට ජලයට බහලා කාලය ගත කරන්නේ. අපේ නම් බහදිය පිටවෙන ශ්වේත ගන්ධය පිහිටලා තියෙනවනේ. මෝන්ගේ ඒ ශ්වේත ගන්ධය විකරණය වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මෝන් විතරම කන්සලවන්නේ. අපි ආහාර ගන්නවානේ. ඉතින් මේ පොත්න්නේ අපේ අලියාලෝ කොහොමද ආහාර ගන්න කියලා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ දිනකට අලියෙකුට කිලෝග්‍රෑම් 250ක පමණ ආහාර ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ ආහාර වලට පොල්ලතු, පිටුල්ලතු, ක්‍රොස්කොල, එළවලු වර්ග, පළතුරු වර්ග වගේම ධාන්‍ය වර්ගත් අන්තර්ගත වෙනවා. ඉතින් ඔබට තේරෙනවනේ අලියාගේ මේ හොඳ මොන්ගේ ශරීරයේ තියෙන සෞඛ්‍යකම අංගයක් විදිහට මේ හොඩවැල හඳුන්වන්න පුළුවන්. මේ හොඩවැලේ ක්‍රියාකාරීත්වයට මාංශ පේශී ලක්ෂයක් පමණ දායක වෙනවා. ඒ වගේම තමයි මේ හොඩවැල නිර්මාණය වෙලා තියෙන්නේ උඩුතලත් නාසයත් එකට එකතු වීම තුළින්. ශ්‍රී ලංකාවේ හොඩවැලට අත්දැක සම්ප්‍රදාය වන්නම් 17ක් තියෙනවා. ඒ වන්නම් 17 එකක් තමයි ගජගා වන්නම කියලා කියන්නේ. ගජගා වන්නට පාදක වෙලා තියෙන අලියගේ ගමන් විලාස. ඉතින් ඔබට මේ පසුගිය නැතින ගජගා වන්නමේ කාලයට හරි අපූර්ව ගමන් ලතාවක් තමයි අපේ අලියානෝ බොමින් ගෙනන්නේ. මොනවත් ඔබගේ අත්දැක ගන්න ආදේශනකින් ඒ සෝලහතුවාරන් සමගින් අදිරුන්ගේ ඉන්නට අලමුතුරු හමුවන් උපපූර්ණිමාවට පත්වනවා. අලමුතුරු හමුව ඉදිරිපත් කළ අපේ අලියාලුවන්ට ඕන මහත්වීකක් දරා රැක බලා ගන්නා කාර්ය මණ්ඩලයේ මහත්වරුන්ට නරක අධිකරණයට ස්තුතියි. අපේ අලියාලුවන් මෙතන විඥානක පත්වෙන් ඔවුන්ට ප්‍රණීතවත් පළතුරු සංග්‍රහයක් ලබා දෙනවා. ඒ අත්දැක ඔබ සිටින ස්ථානයේ සිටම රැක බලා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ස්තුතියි.